Hello cuties, welcome back to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් ඔන්න අරගෙන ආවා ඔයාලා ඉල්ලපු වීඩියෝ එකක්. ඒ තමයි මම කෙමිස්ට්‍රි වලට කොහොමද වැඩ කරන්නේ කියලා. විවරණයක් ලියන ගමන් අපි කතා කරමු මම කෙමිස්ට්‍රි වලට කොහොමද වැඩ කරන්නේ කියලා. ෆස්ට් එකේදී මම මේ සබ්ජෙක්ට් එකටත් කරපු ලොකුම එකම මෝඩ වැඩේ තමා පාස්ට් පේපර්ස් හරියට කරපු නැති එක. ඉතින් ඒ හින්දා මම දැන් ඒ වැරද්ද හදාගෙන පාස්ට් පේපර්ස් ටයිම් තියලා කරලා ඒවා සම්පූර්ණ විවරණයක් කරනවා. ඒ වගේම මොකක් හරි යුනිට්ස් එකක් කොටසක් හරි මම එක පාඩම් කරලා ඔක්කොම يعني බලා ගන්න ඕන ටික බලාගෙන ඉවරුණාට පස්සේ අනිවාර්යෙන්ම MCQ ටික කරනවා පේසුරු වලින්. ඊට පස්සේ දැන් ওই පාස් පේපර්ස් පේසුරු කරද්දී මට මොනවා හරි නොතේරෙන තැනක් තිබ්බොත් පාරිස් සර්ගේ විවරණ පොතෙන් තමයි මම ඒකට උත්තරේ ගන්නෙ කොහොමද කියලා හොයාගන්නේ. ඒ වගේම මම මේකෙදි බයෝ වලට ෆිසික්ස් වලට වගේම ක්ලාස් එකේදී පේපර් එක සාකච්ඡා කරද්දී දැන් ප්‍රශ්න ටික තියෙනවනේ MCQ. ඒකේ සමහර ප්‍රශ්න දැන් අපි ඉගෙනගෙන දැනගෙනනේ උත්තරේ ගහන්නේ. මං වෙන වෙනම මාක් කරගන්නවා. මම ඉගෙනගෙන නැතුව උත්තරේ ගහපු ඒවා. ඒ වගේම මං ඉගෙනගෙන උනත් මට මතක නැති ඒවයි කනා ගහපු ඒවයි ඔහොම වෙන වෙනම විවරණය කරන්න කලින් මාක් කරනවා. ඊට පස්සේ අර සර් කියන පොයින්ට්ස් ටිකත් අරගෙන මම සම්පූර්ණ විවරණයක් හදා ගන්නවා. ඊට පස්සේ දැන් ඔය සර් කියද්දී විවරණ ලියද්දී පාස් පේපර්ස් කරද්දී මට MCQ පොයින්ට්ස් හම් වෙනවනේ. ඒව මම වෙන වෙනම ඕගනික් MCQ පොයින්ට්ස් වෙන වෙනම, චාලක වෙන වෙනම, වායු වෙන වෙනම අන්නේ විදිහට පොතක වෙන වෙනම ලියා ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මං ඉනෝගනික් වලට පාඩම් කරලා ඉවර වුණාට පස්සේ පේපර් ක්ලාස් එකේ දැන් එදා පේපර් එකේ මං ඉනෝගනික් ප්‍රශ්නේ කරේ නැති වුණත් ගෙදර ඇවිල්ලා අර ඉනෝගනික් පාඩම් කරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම ඉනෝගනික් ප්‍රශ්නේ කරනවා. ඒ වගේම ඉනෝගනික් වල වගේම කර්මාන්ත වලත් ගැලීම් සටහනේමත් වෙන වෙනම මම ප්‍රැක්ටිස් කරනවා. ඕගනික් ගැන කතා කරොත් මට ඕගනික් තමයි අමාරුම පාර්ට් එක මේ කෙමිස්ට්‍රි වල. ගොඩක් අයට ෆිසිකල් අමාරුයි කිව්වට මට ඕගනික් තමයි අමාරු වුනේ. ඉතින් ඒ හින්දා මම දවසකට පරිවර්තනය 5 ගානේ වගේ කරනවා. මොකද මට ඕගනික් කියන එක ඉක්මනටම අමතක වෙන හින්දා. ෆිසිකල් ප්‍රශ්න ගැන කතා කරොත් පේපර් එකකින් එකට වෙන වෙනම මම ඒ කියන්නේ දැන් වායු වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවාද? චාලක වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවාද? සමතුලිතතාවයෙන් ඇවිල්ලා තියෙන මොනවාද? ආන්ගෙම වෙන වෙනම ප්‍රශ්න හොයාගෙන තමයි මම ෆිසිකල් ප්‍රශ්නෙට ප්‍රැක්ටිස් කරන්නේ. ඒ වගේම ක්ලාස් වල ටියුට්ස් හොයාගෙන ඒ ටියුට්ස් වල තියෙන ප්‍රශ්නත් මම කරනවා. ඒ වගේම මම සම්පූර්ණ පාස් පේපර් එක කරනවා අමතරව දැන් අපේ පළවෙනි ප්‍රශ්න ටික වෙනම අරගෙන බන්ධන ප්‍රශ්නේ අර විචලන ප්‍රශ්නේ එකතු වෙලා තියෙන පළවෙනි ප්‍රශ්න තියෙනවානේ ඒ ටික වෙනම කරනවා. එතකොට සමාවේග ප්‍රශ්නේ වෙනම කරනවා. අන්න එහෙම ප්‍රශ්නෙටත් වෙන වෙනම ප්‍රැක්ටිස් කරනවා. විචලන ගැන කියද්දී දැන් විචලන හැමදාම එනවනේ පේපර් එකේ. මම ඒ හින්දා ෂෝට් නෝට් එකක් හදාගෙන තියෙනවා. සිලබස් එකේ හැමතැනම තියෙන විචලන ටික ඔක්කොම එක තැනකට අරගෙන. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම් මම මේ ෂෝට් නෝට් එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම බයෝ වලදී වගේ මම කෙමිස්ට්‍රි වලත් පේපරේ විවරණය කරද්දී ප්‍රශ්නෙට අදාළ කොටස විතරක් නෙවෙයි. දැන් ඒ කොටසට අදාළ ඔක්කොම ටික විවරණය එක තැනක ලියා ගන්නවා. එතකොට ආයි මට මේ ප්‍රශ්නයක් බැරි වුණොත් අර විවරණය කරපු පාර්ට් එක බැලුවට පස්සේ ඒ ප්‍රශ්නේ උත්තරේ හදාගන්න විදිය හොයාගන්න පුළුවන්. ඒ වගේම ඕගනික් වල දැන් ඇල්කීන වලට වෙනම ප්‍රතික්‍රියා, ඇල්කේන වලට වෙනම ප්‍රතික්‍රියා අන්නේ විදියට මම ප්‍රතික්‍රියා වෙන වෙනම chart හදාගෙන ඒවා මගේ විත්තියේ අලවලා තියෙනවා. එතකොට අර මට ඒක නිතරම ඇස් දෙකට පේන හින්දා ඒ ප්‍රතික්‍රියා සාරාංශය ඉක්මනට මතක හිටිනවා. ඒ වගේම මම කර්මාන්ත ප්‍රශ්නෙටත් පාඩම් කරන්නේ බයෝ පාඩම් කරනවා වගේම නෝට් එක කියවන ගමන් ප්‍රශ්නයක් හදලා ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරයක් ලියනවා ප්‍රශ්න ළඟින්ම. ඉතින් මම කෙමිස්ට්‍රි වලට වැඩ කරන්නේ ඔන්න ඔය විදියට. ඔයාලා කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
ගොඩක් අය අහන කතාවක් තමයි අක්කේ ඔයා ෂයි එකක් ස්කිප් කරේ කියලා. ඉතින් මං ෂයි එක ස්කිප් කරාට එක්සෑම් තියෙන්නේ හෙට කියන දවස වෙනකං එක දිගටම මට පුළුවන් උපරිමයට වැඩ කරා. ඒ වැඩ කරලත් මට බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න බැරි වෙයි කියලා හිතලා තමයි මං ෂයි එක ස්කිප් කරේ. ඒත් අර එක්සෑම් එක හෙට කියන දවස වෙනකන් වැඩ කරලත් එක්සෑම් ළඟ වෙනවා කියන්නේ අර අපිට පුළුවන් උපරිමයෙන් වැඩ කරනවානේ. මම වැඩ කරන එක නතර කරේ නෑ. ඒ ගැම්මෙන්ම මේ වෙනකන් තාමත් වැඩ කරනවා. ඉතින් මං ෂයි එක ස්කිප් කරේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් ඒකට හේතුව තමයි මට බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න බැරි වෙයි කියලා මට දැනුන නිසා. ඉතින් ඔයා 2025 ෂයි එක ස්කිප් කරන්න හිතන කෙනෙක් නම් මම කියන්නේ ෂයි එක ස්කිප් කරනවා කියන තීරණේ දැම්ම ගන්න එපා. ඔයා එක්සෑම් එකට කලින් දවස වෙනකන් එක දිගට ඔයාට පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න. එක්සෑම් එක හෙට කියන දවසේ ඔයා තීරණය කරන්න මම මේක ලියනවද නැද්ද කියලා. ෂයි ස්කිප් කරන එක එක්සෑම් එකට මාස 6ක් විතර දැන් තියෙනවනේ. ඒ හින්දා දැම්ම තීරණය කරන්න එපා. ගොඩක් අය අහනවනේ අක්කේ දැන් ඔයා කෙමිස්ට්‍රි වලට කාගෙද ක්ලාස් යන්නේ කියලා. ඉතින් මං දැන් නම් කෙමිස්ට්‍රි වලට රිවිෂන් තියරි ක්ලාස් එකකට යන්නේ නැහැ. මොකද මම මගේ සිලබස් එක කවර් කරගෙනනේ තියෙන්නේ. ඒ හින්දා මං දැන් පේපර් ක්ලාස් එකකට විතරයි යන්නේ. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මොකද මගේ channel එකේ මේ වෙද්දී subscribersලා 500 පැනලා තියෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉස්සරහටත් ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe නොකර නම් දැන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තාම පාඩම් කරලා ඉවර නෑනේ මගේ තාම සිලබස් එක කවර් වෙලා නෑනේ කියලා ඔයාලා පේපර්ස් කරන්න නැතුව ඉන්න එපා. මොකද ඔයාලා සිලබස් එක කවර් කරගෙන ඉවරුණාට පස්සේ අන්තිමට ඔයාලට ලියන්න වෙන්නේ පොඩි පේපර්ස් ගානක්නේ. ඒ හින්දා දැම්ම දන්න කොටස් වලින් පේපර්ස් ලියන්න පටන් ගන්න. ඉතින් කලින් කිව්වා වගේම මං අනිවාර්යෙන් පාස් පේපර්ස් කරනවා. පාස් පේපර්ස් වලට අමතරව පේසුරු පොත් ටිකක් කරනවා MCQ වලට. ඒ වගේ දන්නේ නැති ප්‍රශ්න මෙන්න මේ ෆාරිස් සර්ගේ විවරණ පොතෙන් තමයි මම මේ ප්‍රශ්නේ අදාළව උත්තරේ හොයාගන්නේ. ඒකට අදාළ විවරණේ හොයාගන්නේ. මේ තියෙන්නේ මම පාඩම් කරන මගේ නෝට්ස් ටික. මං ඒවා වෙන වෙනම ෆයිල්ස් වලට දාලා තියෙන්නේ. එතකොට අර ටියුට් එකක් ඉක්මනට හොයාගන්න ලේසි හින්දා. ඔයාලට කිව්වනේ මම විචලන වලට ෂෝට් නෝට් එකක් හදලා තියෙනවා කියලා. මේ තියෙන්නේ ෂෝට් නෝට් එක. මං අර විචලන පාර්ට් එකේ ප්‍රශ්න වැරදෙද්දී මේ ෂෝට් නෝට් එකෙන් බලලා තමා ඒකට විවරණය හදාගන්නේ. මේ තියෙන්නේ මම අර පේපර්ස් කරද්දී හම්බෙන MCQ points ලියන පොත. ඒක වෙන වෙනම ඕගනික් වලට වෙන වෙනම සමතුලිතතාවයට වෙන වෙනම චාලක වලට වෙන වෙනම ඒ විදියට වෙන් කරලා තමා මං මේ පොත හදාගෙන තියෙන්නේ. ඉතින් මම පාස් පේපර්ස් වලටත් විවරණ ලියනවා. මේ තියෙන්නේ මම පාස් පේපර් එකකට ලියපු ඒ වගේ විවරණයක පොඩි කොටසක්. ඒ වගේම මේ තියෙන්නේ මං ක්ලාස් එකේ පේපර් එකකට සම්පූර්ණ ලිව්ව විවරණයක්. මේ තියෙන්නේ මං අර ඕගනික් වල ප්‍රතික්‍රියා සාරාංශ වෙන වෙනම ලියලා මගේ බිත්ති යාලවගෙන තියෙනවා කිව්වනේ. අන්න ඒ ටික තමයි මේ තියෙන්නේ. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.